බඩු සාදු අවුරුදු 13ක කෙල්ලක් දූෂණය කරලා. බාගේ අමාරුව දෙහි මතුරනවා වෙනුවට හාමුදුරුවෝ දෙහි ගෙඩි දෙකයි පොල්ලයි මතුරලා. කෙල්ල බඩේ අමාරුව කියලා කියනකොට තාත්තා කෙල්ලට බෙහෙත් අරගෙන දෙන්නේ නැතුව පක මතුරන්න ගිහින්. මෝල් අමාරුවෙන් හිටපු හාමුදුරුවන්ට මේ කෙල්ල අරගෙන ආපු එක නිකම් දෙන දේයෝ ගෙට ගෙනත් දුන්නා වගේ තාත්තා දුවව ළඟටම ගෙනත් දීලා. හාමුදුරුවෝ දෙහි ගෙඩියක් අරගෙන මතුරලා දෙහි ගෙඩිය තාත්තට දීලා මේක ගලාගෙන යන වතුරට දාන්න එතකොට බඩේ අමාරුව හොඳ වෙනවා කියලා. තාත්තාට ඉතින් හරි සතුට දුවව හාමුදුරුවන් ගාව තියලා දෙහි ගෙඩිය ගලාගෙන යන වතුරට දාන්න ගිහින්. හැබැයි ඉතින් ගලාගෙන යන ජලයට දාන්න වතුර හොයන්න ටිකක් දුරට ගිය තාත්තා එන්න ටිකක් පරක්කු වෙලා. තාත්තා එනකොට කෙල්ලගේ බඩේ අමාරුව හොඳ වෙන්න හාමුදුරුවෝ වැඩේ කරලා හාමුදුරුවන්ටත් දෙහි ගෙඩි දෙක මතුර ගන්න විදිහක් නැතිව ඉන්න වෙලාවක තාත්තා කරපු ගොන් වැඩේ නිසා හාමුදුරුවෝ දුවට කෙලියා. මේවා තාත්තගේ අම්මගේ වැරදි. යකෝ තාත්තා එක්කවත් දුවක් තියන්න බැරි කාලෙක සැපට කාලා ඉන්න චීවරධාරීන් නිකම් ඉද්ද. හාමුදුරුවන්ට තිබුණු අමාරුවට කෙල්ලගේ බඩේ අමාරුව ගැන නෙමෙයි බලලා තිබෙන්නේ. හාමුදුරුවන්ගේ පොල්ලේ අමාරුව. කොහොම වුණත් මේ වීඩියෝ එක සමාජ මාධ්‍ය තුල යනකොට තමයි හම්බ වුනේ. ඉතින් මේවාට වග කියන්න ඕනා දෙමව්පියෝ. අනික තමයි සිවුරක් අඳවන්න ඉස්සර හොඳට බලන්න ඕනා ඇත්තටම සිවුරක් දාගෙන ඉන්න පුළුවන්ද කියලා. සිවුරක් දාගෙන පන්සලට එන සේරටම ළමයි දෙන්න හැදුවොත් සේරම හාමුදුරු පැටව වෙයි. කවදාවත් මිනිහට ළමයි හදන්න හම්බ වෙන්නේ නැහැ. සිවුරට කැමති ගෑනුත් ඉන්නවනේ. අවුරුදු 13 කෙල්ලව දූෂණය කරපු හාමුදුරුවන්ට බැඳපු ගැහැණියක් හම්බ වුණොත් කොහොමද? හාමුදුරුවෝ සිවුර ගලවලා දාලා පළ ඉඳයි. මිනිහගෙන් හම්බ කරගෙන කන ගෑණි හාමුදුරුවන්ට කියලා මෝල දාගනි. ඒ වගේ ගේ දෙක තියලා එක කපලා සිවුර දැම්මනම් හොඳයි. රටේ ගැහැණු කෙල්ලෝ ගැහැණු ළමයි බේරෙනවා.